මිනි ව්ලොග් එකක් කරන්න හිතනවාද අද මගේ විශේෂම දවසක් මට විශේෂ දවසක්. ඉතින් මම මේ අවුට්ෆිට් එක තමයි අඳින්නේ. මං ආසම ෆ්‍රොක් එකක් මේක. ඉතින් මේකත් ඇඳගෙන බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉක්මනට පාරට ආවා බස් එකකට නගින්න. ඉතින් බස් එකේ යන ගමනුත් පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒක ඇතුලේ ලයිට්ස් දාලා මම මේ හරි ආසයි මේක බලන්න. හිමීට යන්න මාලිගාවට මාලිගාවට යනකොට අද මගේ වාසනාව වෙන්න තින් මං ආසම කට්ටිය ගොඩාරියක් අද මට බලන්න හම්බුණා. මේ තමයි පළවෙනි එක්ස්පීරියන්ස් එක. මෙයා තමයි මම දැකපු පළවෙනි එක්කෙනා. එයාවත් බලලා හිමීට බලද්දී අනේ පොලිමට 3-4 දෙනෙක්ම තව ඉන්නවා. ඉතින් මං එයාලවත් චුට්ටක් වෙලා බල එතන ඉඳලා කාඩ් එකකින් සල්ලිත් අරගෙන මං ආසයි නිල්මානේල් මල් වලට. ඉතින් මං නිල්මානේල් මල් කකුරක් ඒත්තන හිටපු අංකල් කෙනෙක්ට කියලා හදව ගත්තා. ඉතින් මේක මම පුංචි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. මේ මල් නම් කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. පාට ඒ සුවඳ මං හරි ආසයි නිල්මානේල් මල් වලට. ඉතින් බලන්නකො මල් පොකුර ලස්සන. මං වට්ටියක් ගත්තේ නැහැ. මේ විදිහට පොකුරක් ඉල්ල ගත්තා. ඉතින් දැන් ඒ ටිකත් අරගෙන හිමීට මාලිගාවට යන්න තමයි හදන්නේ. බලන්නකො ඉතින් ලස්සන. උදේ කියන්නේ මේ ටයිම් එක ඇති 8:00ට විතර වගේ. එතකොට මේ පරවි ටික මම නම දන්නේ නැහැ. ඒගොල්ලෝ අලු කොබයියනේ. එයාලා මේ තැන එතන නිදාගෙන ඉන්නවා. අනේ මම ඒ වීඩියෝ එකත් අරගෙන ඉන්නවා. ඊට පස්සේ මාලිගාවට යන්න තමයි හදන්නේ. මල් ටිකත් අරගෙන ඇත්තටම ලස්සනයි උදේම. මම හරි ආසයි පාන්දර යන්න. ඒ වුණාට ඉතින් වැඩ කරලා මහන්සියින් ඉතින් නැගිටින්න අමාරුයි. ඉතින් ඒ ගමන් අඳුරන කට්ටියකුත් හම්බුණා. එයාලටත් hina වෙලා පොඩ්ඩක් වටපිට කරගෙන ඉතින් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මොකද ඉතින් මේක මගේ විශේෂ දවසක් නේ. අවුරුද්දට එකපාරයිනේ එන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඉතින් මම මාලිගාවට යන්න තෝරගත්තේ. මුලින් හිතුවේ නම් ලංකාතිලක පන්සලට යනවා කියලා නුවර ඉන්න හින්දා. ඊට පස්සේ ආයෙ හිතුවා නෑ ඉස්සරෝම මාලිගාවට යනවා කියලා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මුල් ටික මල් ටිකක් අරගෙන හිමීට ඉතින් මාලිගාවට ආවා. දැන් මගේ ඔළුවේ තියෙන්නම අපේ ඇත්තු. එයාලා බලන්න මට ඇත්තෙක් බලන්න මං හරි ආසයි ඇත්තුන්ට. අනේ මං දන්නේ මං හරි ආසයි. ඊට පස්සේ ඉතින් ඇතුළට ඇවිල්ලා මේකේ වතුර ටිකක් දාගත්තා. බලන්න ඉතින් ඒකත් ෂෝක් අනේ මල් වලට ලස්සනට පිනි බින්දුව ඇట్లా හරි ලස්සනයි ආසිතනවා. ඊට පස්සේ ඉතින් මල් ටිකත් අරගෙන හිමීට ලඳහාමුදුර වන්දනාමාන කියන තමයි මම මේ යන්න හදන්නේ. ඒක මම මේ අතරතුරේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඉතින් මේ තියෙන්නේ. ලස්සනයි. අනේ මට කියන්න තේරෙන්නේ නැහැ. මම මේ මල් ටිකට වශී වෙලා තමයි ඉන්නේ. කොච්චර දැක්කත් මට එපා වෙන්නේ. ජීවිත කාලෙම තියාගන්න ආස දේවල් වලින් එකක් තමයි මේ නිල්මානේල් මල් කියන්නේ. පුදුම තරම් මං හරි ආසයි. ඒ තරම් කියන වචන නැහැ. ඒ තරම් ඒව ලස්සනයි. ඉතින් මේ තමයි මන් දන්න විදිහට මෙතන තමයි දල්දා වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් එතන ගයිඩ් කෙනෙක් යාලට විස්තර කරනවා. ඉතින් මං ඒ ගම්ම ආවා. පොඩ්ඩක් සෙනග වැඩි දවසක්. මොකද ඉතින් පෙරහැරනේ. පෙරහැරින්ද මාලිගාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මම ඒවත් බල හිමීට උඩමාලට ගියා. බලන ගුඩමාලෙන් ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් මං ගොඩ වෙලාවක් මෙතන ඉන්න අනේ මන්ද මං එහෙම ගොඩ වෙලාවක් මෙතන ඉන්න කැමති නෑ. ඒ ඇයි කියලා මම දන්නේ අර කියන්නේ කට්ටිය වැඩි හින්දා දන්නේ මම බැලලා වැඳලා හිතින් මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මම ඒ දේ කරලා ඉතින් ඉක්මනට එතනින් එනවා. මම ඊට වඩා කැමතියි අර නිදහස. ඒ කියන්නේ මම හිතන්නේ මිනිස්සු පිටලා වැඩි හින්දා වෙන්නේ නැති. ඉතින් මේ යන්නේ වැල්බෝල්දිය පැත්තට. ඒ යන ගමන් ඉතින් මගේ ආසාව ඉෂ්ට කරගන්න තමයි මේ හදන්නේ. ඒ තමයි අපේ පන්තියේ යාළුවෝ ටික බලන්න. ඉතින් මේ ඉන්නේ දඟමල්ලා. මට එයත් එක ෆොටෝස් ටිකක් ගන්න chance එකක් හම්බුණා. එතන හිටපු කට්ටිය කතා කරලා මට ෆොටෝස් ටිකක් අරගෙන දුන්නා. ඉතින් මම ඒ ගාම ඒ ෆොටෝස් ටික දාන බලන්නකො මෙතන මෙයා මේ මල් ටික කන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම එයාට ඉතින් එක මලක් දුන්නා පවුනේ කියලා. ඊට පස්සේ ගත්ත ගමන් මල් කෑවා. එයා එතන එක්කෙනා කියනවා මේ ඕන තරම් මල් දෙන්නකො මල් ඕන තරම් එයා කනවා. මේ මල් පෙරේතෙක් කියලා එයාලා කියනවා. ඉතින් hina වෙවි. ඉතින් අනේ මම බය වුණා. මොකද එයා මගේ මල් මිටියට එයා ඒක ගන්න පොර කනවා. ඉතින් මට හෙන බයයි දැන් ඒක මම මෙතනට ආවම දැන් මේ බලන්න මෙතන සාමාන්‍යයෙන් මට ගණන් කරගන්න සමහර 50ක් 60ක් එච්චරවත් ඉන්නේ නැති. මොකද බලන තැන ඉන්නේ මේ වගේ ලස්සන
ඇත්තු එයාලගේ අභිමානයෙන් පැද්දි ඉතින් ඉන්න මං හරි ආස මේ බලන්න ඒ අතරේ මෙයාව ඉතින් එයාගේ අයිතිකාරය නාවනවා. නාවනකොට මෙයා ඉතින් හොඳ නිින්දක් දාගෙන ඉන්නවා ඉතින්. අරයා ඉතින් එයාව නාවනවා. මෙයා බලන්නකෝ එයාගේ කොණ්ඩේ තියෙනවා ඉස්සරහින් කොණ්ඩේ. මම මේ වගේ එක්කෙනෙක් ළඟට දැක්ක පළවෙනි වතාව. හැබැයි මම එක දෙයක් කියන්නම ඕනි. මෙයා චුට්ටක් අර කීකරුවෙන් නෑ වගේ තේරෙනවනේ පව්වනේ එයාට. අරයා ලීයෙන් ගහනවා. එතකොට පව් ඉතින් මේ මං එයාත් එක්ක ගත්ත ෆොටෝස් කීපයක්. මම මේ ෆොටෝස් වල තමයි එයා ගත්තේ. ගොඩක් ෆොටෝස් එයාලා අරගත්තා. එනකොට මේ ටිකට තමයි මට ආස හිතුනේ. ඉතින් ආරක්ෂා කරගන්න ඕනි වටිනම ආදරණීයම හිංසකම සත්ව ජාතියක් විදියට මම නම් අලි ඇතුන්ව හඳුන්වනවා. ඉතින් එයාලවත් බලලා ගොඩ වෙලා මං හිතියා මට එන්න හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් මට හැම වෙලේම එතන ඉන්න බැරි හින්දා මං ඊට පස්සේ තව චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන එතනින් එන්න පිටත් වුණා. ඉතින් අද දවසේ මගේ දවස ගෙවුනේ මේ විදිහට තමයි. තව ඊට පස්සේ ඉතින් මෙතන පඳුරු දැම්මා. තව ඉතින් කැරකි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් මේ යමින් ගමන් හිමීට වැල්බෝදියටත් ගියා. ඉතින් මේ වැල්බෝදිය උඩට ගිහිල්ලා වැල්බෝදිය උඩ ඉඳන් එයාලගේ පොඩි ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් ගාත කියලා වන්දනාමාන කරලා බෝදිය නාවලා මට බඩගිනි. ඊට පස්සේ ඉතින් ලොකු දෙයක් නෙමෙයි පොඩි පීස් එකක් අරගෙන ඉතින් කාලා මං ඉතින් චුට්ටක් නුවරත් ඇවිදලා කෑම බඩු අඩුපාඩු ටිකක් තිබුණා. ඒ ටිකත් අරගෙන ඉතින් අද දවසේ මගේ ලොග් එක මේ විදිහට අයින් ඉවර කරනවා. ඉතින් ගොඩක් වටින දෙයක් කියන්න ඕනේ මගේ Facebook account එකට like views ඒ වගේම followers ලා ටිකක් එන්න ඇවිල්ලා තියෙනවා. මම follow කරපු comment කරන ඒ වගේම like කරන හැමෝටම ගොඩාරියක් ස්තුතියි කියලා කියනවා මේ වීඩියෝ එකෙන්ම. ඉතින් මේ තමයි මම අද දවසේ ගත්ත ෆොටෝස් කීපයක්. එහෙනම් මගේ තුන්වෙනි මිනි vlog එක මේක. thank you so much. මාත් එක්ක හිටියට මගේ වීඩියෝ එක බැලුවට මගේ පිස්සු කතා ටික අහගෙන හිටියට එහෙනම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෆලෝ කරගෙන යන්න ආදරේ.